පෙන්නනවා මම හදපු හැලප. මේ බලන්න හොඳට තැම්බිලා තියෙනවා. අයිබෝවන් මගේ channel එකේ මම ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් house tea time එකට මට හිතුණා හැලප හදන්න. මම ඉතින් අද හැලප හදන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම පොඩි පොල් බෑයක පොල් ටිකක් ගාගෙන තියෙනවා. මම ඒක මේ භාජනයට දාගන්නවා. ගොඩක් නෑ මම පොඩි ප්‍රමාණයක් හදන්නේ. එතකොට මම මේකට ලුණු තේ හිඳි කාලක් විතර දාගන්නවා. එතකොට මම මේ දෙක හොඳට කලවම් කරනවා. සීනි ග්‍රෑම් 150ක් විතර අරන් තියෙනවා. ඒක ඕගලන්ගේ රස අනුව තමයි ඕගොල්ලෝ වැඩිපුර සීනි කන්න කැමති නම් සීනි ටිකක් වැඩිපුර දාගන්න. තමන් රස අනුව ඒක වෙනස් කරගන්න. එතකොට මම කුරක්කම් පිටි අරගෙන තියෙනවා ග්‍රෑම් 250ක්. දැන් මම සීනි ටික දාගන්නවා. මම ඉස්සෙල්ලම ටිකක් දාගෙන බලනවා කොහොමද රස කියලා. ඊට පස්සේ මම කුරක්කම් පිටි ටික ඔක්කොම දාගන්නවා. මේක හරිම ලේසි. විනාඩි 5යි යන්නේ හදන්න. හරිය ලේසි. මම රයිස් කුකර් එකේ තමයි මේක හදන්න යන්නේ. තියෙනවා නම් බටර් හරි එළඟි තෙල් හරි පොඩ්ඩක් දාන්න. මම එළඟි තෙල් පොඩ්ඩක් දානවා. එතකොට අපි මේක අනන්න මද රස්නේ වතුර ටිකක් තමයි ගන්න ඕනේ. මොකද එතකොට අපි ඇලෙන්නේ නැහැ. දැන් මම ටික ටික දාලා මේක අනන්න ගන්නවා. නැත්නම් අපේ අතේ ඇලෙනවා. මද රස්නේ වතුරෙන් ඇනුවම ඇලෙන්නේ නැහැ. දැන් මම මේක අතින් අනා ගන්නම්. එතකොට හරි ලේසි. ඒක බෝලයක් වගේ වෙනකන් අරනවා නේද පුතේ? ඔව්. ඒක ඔයගොල්ලෝ පදමටම ගන්න ඕනේ. ඇලෙන්න ගන්න එපා. දැන් මේ බලන්න මගේ අතේ ඇලෙන්නේ ගානට පදමට ඇවිල්ලා තියෙනවා. පිසුද චෝරු වෙනවා. දැන් මගේ හැලප පදම හරියට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න. ඒ කියන්නේ අර මද උණුසුම් වතුර දැම්ම හන්ද අතේ ඇලෙන්නේ ගානට ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක පොඩි බෝල වගේ හදලා කැඳකොලේ දාලා හැලප හදන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට තමයි හැලප පදම ඔයගොල්ලෝ හදාගන්න ඕනේ. ඉතින් දැන් මම හැලප හදන්න හදන්නේ. දැන් මම මේ වගේ රවුමට බෝල හදාගෙන මේක තුනී කරගන්න හදන්නේ. ගොඩක් ගොරෝසුවටම හදාගන්න එපා. දැන් මම කැඳකොලේට මේක දානවා. දාලා මේක මෙහෙම තවලා ඉවර වෙලා හැලපේ හදන්න හදන්නේ. හැබැයි මම රෝලින් පින් එකක් ගත්තා. මේකෙන් හදාගන්න හරිම ලේසි හන්දා. මොකද තුනීයට ගන්න තරමට තමයි ඉක්මනට හැලපේ තැම්බෙන්නේ. ගොරෝසුවට ගත්තම ටිකක් ලස්සනක් මදි. ඉක්මනට තැම්බෙනවත් එක්ක. ඉතින් බලන්න අද මම ලස්සනට හැලප ටික හදනවා. ඉතින් ඕගොල්ලොත් මේ වගේ හැලප හදන්න හවසකට ඉන්න මම දැන් මේක පෙන්නන්නම්. තම්බලම තමයි පෙන්නන්නේ. මේ බලන්න. ලස්සනට තියෙනවා.
ඇත්තටම දැන් අපි අතේ අනනකොට ටිකක් ගොරෝසුවට තමයි මේක ඇනින්නේ. මේ වගේ රෝලින් පින් එකකින් අනනකොට හොඳට ගාන්ට ෂේප් වෙලා මේක පැතිලි වෙලා ගාන්ට තුනීයට අපිට හදාගන්න පුළුවන්. ඒ හන්දා මේ වගේ එකක් පාවිච්චි කරන එක ගොඩාක් ලේසියි. කැන්දකොලේ සුවඳ තම්බන්න ඉස්සෙල්ලත් එනවා. ලොකු ප්‍රමාණයක් නෑ, පොඩ්ඩයි මම ගත්තේ. පුංචි ප්‍රමාණයක් තමයි හදාගන්න වෙන්නේ. එහෙන් මේක තැම්බෙනවා හරිම ලේසි. ඉක්මනටම තම්බ ගන්න පුළුවන්. දරත් වේගෙන එනවා. දැන් මම මේක වහලා තියනවා විනාඩි 5කින් විතර. අපි බලමු හැලප ටික කොහොමද තැම්බිලාද කියලා. සුවඳේ බෑ. ඇත්තටම හරිම සුවඳයි. කැන්දකොලේ තැම්බිච්ච සුවඳ නහයට දැනෙනවා. හරිම සුවඳයි. කොහොමද හැලපේ සුවඳ බලන්න. තව චුට්ටකින් බලමු. දැන් මම ප්ලේන් ටිකක් එහෙම හදලා හැලපේ කන්න තමයි හදන්නේ. ඉතින් දැන් මම ඕගලන්ට පෙන්නනවා. මම හදපු හැලප. මේ බලන්න හොඳට තැම්බිලා තියෙනවා. මේ බලන්න ගොරෝසු නෑ. මේ හොඳට සැහැල්ලුවට මොකද කියන්නේ. මේ බලන්න මම හදපු හැලපේ හොඳට තැම්බෙන්න තියෙනවා. මම හදපු හැලප හොඳට මේ තුනීයට තියෙනවා. මේ බලන්න මේ වගේ හැදුවම තැම්බෙන්න හරිම ලේසියි. ඔන්න බලන්න මං කෑල්ලක් ඕගලන්ට කඩලා පෙන්නන්නම්. මේ බලන්න හැලප හැදුවම මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඕගොල්ලොත් මේ විදිහට හැලප හදලා මට කමෙන්ට් කරයි කියලා. ඉතින් ඕගොල්ලෝ යාළුවොත් එක්ක ෂෙයා කරයි කියලා, මට සබ්ස්ක්‍රයිබ් කරයි කියලා. ඉතින් මම මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.